අන්තිම මාසෙ වෙනකන් තල්ලු කරලා ඊට පස්සේ අවසානයේදී මේ ක්‍රමවේදයෙන් පිටපැනලා තිබුණා. ඊළඟට කොහොමද දැනුවත් වෙන්නේ මේ රටේ පුරවැසියෝ සමුදලාභීන් නොවන පුද්ගලයෝ කොහොමද දැනුවත් වෙන්නේ මේ ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙලේ පිළිබඳ ආකෘති පත්‍රයක් ලබා ගැනීම ගැන මේ ප්‍රදේශයේ තවුන්නාන්සලා දැන්වීම් මෙලවද ප්‍රසිද්ධ දැන්වීම් මෙලවද නැත්නම් ප්‍රසිද්ධ දැන්වීම් මෙලවද පෞද්ගලික රැස්වීම් දින නේ මහත්මයා කියන්නේ ඔබතුමාලත් එක්ක ගනුදෙනු කරන්නේ සමුදලාභීන් විතරයි සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහනේ එහෙම ඉන්නවද තවුන්නාන්සේගේ බැංකුවේ සමාජිකයන් විතරක් නෙමෙයි ආධාරය දෙන්නේ සාමාන්‍ය මේ රටේ ඒ කියන්නේ ඉතින් තවුන්නාන්සේගේ බැංකුවට එන අයට සමෘද්ධි ලාභීන්ට දැනුවත් කරන ක්‍රමයක් තියෙනවා සමෘද්ධි සමිතිය සහ බැංකුව. එතනින් පිට දෙනවනේ මේක. ඔව්. අපේ චෝදනාවක් තියෙනවා මේ ෆැමිලි පේනවා 3800ක් එන්නේ අභියාචනා මේ Tamanට මේක ලැබිය යුතුයි කියලා විශ්වාස කරන මිනිස්සුනේ. ඒ මිනිස්සු ඔය සම්මතතාවේ නැහැ. අන්න ඒ මිනිස්සුන්ට පණිවිඩය ගිහිලා තිබුණේ නැහැ. ඒකයි කියන්නේ. ඒක තේරුම් ගන්න කරුණා කරලා. ඒ වගේම සමුද්‍ර ව්‍යාපාරය සම්පූර්ණයෙන් දේශපාලනය කරන වෙච්ච ව්‍යාපාරයක්. තාමත් එහෙමයි. නෑ තමුන්නාන්සේගේ සාධාරණත්වය නෙමෙයි මම කියන්නේ. තමුන්නාන්සේගෙන් පල්ලෙහා වැඩ කරන 100 ගණක් ඉන්නවනේ නිලධාරි. හරි ඒ අයගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මොකක්ද? අපි බබ්බු කියලා හිතුවා. අපි බබ්බුද? මේ පොළවේ ඇවිදින මේ බයිසිකල් පැදවු පයින් ගිය මිනිස්සු. මේවා ඉන්න දේශපාලනය කරන මිනිස්සු දන්නව නොදන්න මිනිස්සු දන්නව හැම වෙනියම දන්නව. සුද්ධ කරන්න ලෑස්ති වෙන්න එපා. සමුද්‍ර ව්‍යාපාරයට ඕන නම් තනියෙන් වැඩ කරන්න. එහෙම වැඩ කළා බලන්න. කරබඩි හරිය කියලාද කියන්නේ? තමුන්නාසේ හොඳ ඉතින් කියන්නේ නැති. මෙතන තවත් ඉන්නවනේ මේ නිලධාරී මම දන්න මිනිස්සු. ඒ අයත් මට ඇවිල්ලා වෙච්ච දේ කිව්වා. ලේකම්තුමියත් මට වෙච්ච දේ කිව්වා. හරි? ඒ කරපිල හරිද? දැන් අපි ස්පීකර් බඳලා කිව්වහම මිනිස්සු 10 ගණක් ආවේ මෙතින්ට. UNP කාරද නෑනේ. එහෙම ආවේ නෑනේ UNP කාරණ එන්න කියලා මං කිව්වේ නෑනේ. එක සැරයක් ස්පීකර් බඳලා ජීවනෝපාය ආධාර ගන්න ඔකම 1600ක් මිනිස්සු මෙතින්ට ඇවිල්ලා මගේ ඇප්ලිකේෂන් අරගෙන ගියා. UNP ශ්‍රී ලංකා වේදයක් නැතුව. එහෙම කරන්න බෑ. හරි එච්චරයි. මේ සැරේ කරනකොට හරි විනිවිද භාවයෙන් කරන්න ඕනේ. යම් සහන ආධාරයක් බෙදෙනවා නම් හැම ගමේම දැන්වීමක් ගහන්න ඕන. ප්‍රසිද්ධ ස්ථානවල තෝරා ගැනීමේ ක්‍රියාවලිය තියෙන්න ඕනේ ලකුණු දීමේ ක්‍රමයක්. ඒකට බෝඩ් එකක් ඉන්න ඕනේ. තවුන්නාන්සල උත්තර විනිවිද භාවයෙන් කරා නම් මේ ප්‍රදේශයේ මහජන මන්ත්‍රීවරයා මම. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා මම. මම දැනන් හිටියද ඔයගෙන? යුතුයකමක් නැද්ද මට මම මේ දූරයක් දාන්න මම UNP කාර්යයක් ඉඳ නෙමෙයි. දූරයක් දාන්න මිනිහෙක් ඉඳලා මට දැනුම් දෙන්න යුතුයකමක් නැද්ද මෙහෙම දෙයක් සිද්ධ වෙනවා වගේ. කොහෙද මම කිව්වේ? සාධාරණීකරණ කළා වෙන්න එපා. ඔක හරිය කියලා නම් එහෙමම කරන්න. හැබැයි මිනිස්සු එකතු වෙනකොට මේ අසාධාරණ විරුද්ධව. තමුන්නාසලට යන්න පාරක් නැහැ. මතක තියාගන්න මේක. ඒ නිසා මේ කරපු දේ හරිය කියන එක ලෑස්ති වෙන්න එපා. අමුතු මේ සමුද්‍ර ව්‍යාපාරය කියලා මොකක්ද අමුතු දෙයක්? වෙනම පඩි දෙනවද? අනිත් එක නිලධාරීන්ගේ මොකද්ද පත් කිරීමේ ක්‍රමවේදය? ඒ නිසා මේ අමුතු මේ විශේෂයක් නැහැ. මොකද්ද මෙතන මේ පොලිසිය මහතුරුන්ගේ ප්‍රාදේශීයකන්තුමියගේ අධ්‍යක්ෂතුමියගේ අනෙක් නිලධාරීන්ගේ තියෙන වෙනස මොකද්ද සමෘද්ධි? වෘත්තීය සමිති කරන් දිස්ත්‍රික් ලේකම්ට විරුද්ධව කතා කරන් ප්‍රතිපත්ති වෙනස් කරන්න තමන්ගේ නිරීක්ෂණය තමන් කරන් හරිද ඒක? මොකද තමුන්නාස කියන්නේ දැන් ඔය කියනවානේ දැන් අලුත් ක්‍රමයක්. දැන් ඔය තමන්ගේ කොට්ටාසේ සමෘද්ධි සමාලෝචනය තමන්ම කරන්න ඕනේ කියලා දැන් කියන ක්‍රමයක් හරිද ඒක? හොඳයි. දැන් කියන්න ගන්න. ඒ නිසා තමුන්නාස මේ අනුන්ගේ දේවල් හොයන්න ඕනේ නැහැ. හරි ඒ නිලධාරීන් යම් කොටසක් තමුන්නාසලා කියනවා සාධාරණ නැතුව මේ වැඩේ අවුල් කරන්න හදන්නේ. ඒ නිසා බොරුවට මේ අනුන්ගේ පැටලෙන්න එපා. තමුන්නාස කියන පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. හරි? මේ ඒ පල්ලෙහා ඉන්න නිලධාරීන් තමුන්නාසගේ සාධාරණත්වයේ පණිවිඩය පල්ලෙහාට අරන් යන්නේ නැහැ. තමන්ගේ යාළු මිත්‍රන්ට දෙන්න බලමු දැන් ඔය අවුරුදු 5 ලයිස්තු ආවම කොහොමද කියලා. නේද අවුරුදු 5 බලමු කොහොමද දීලා දෙන්නේ කියලා. මොකද්ද ක්‍රමය කියලා? ඒ නිසා යම් දෙයක් බෙදනවා නම් යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සාධාරණ ක්‍රමවේදයක් අනුව කරන්න ඕන. විනිවිද භාවයක් තියෙන්න ඕන.
ඉන්ටර්විව් කරන්න ඕනේ. ඉන්ටර්විව් එකේ ලකුණු තියෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි ඔබතුමාට ලැබුණේ මේ ක්‍රමයට නොලැබුණේ මේ ක්‍රමයට කියලා ඕන කෙනෙක්ට පැහැදිලි කරලා සමාවෙන්න මහත්තයා ඔයාලට මේක ලැබෙන්නේ නැහැ. ඔයාලට වඩා ලකුණු තියෙන 10 දෙනෙක් මේ ගමේ ඉන්නවා. කියලා කියන්න පුළුවන් තියෙනවා. එimhe ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. මම ඉතිහාස ගැන හොයන්නේ නැහැ මේ මට්ටමට. මොකද මම දන්නවා යම් දුෂ්කරතාවක් නැද්ද ඔබලා පුදුමල වැඩ කරේ සංක්‍රමණික කාලයක් ප්‍රතිපත්ති වෙනස් වුණා. අනමුත් තරේ ඔබතුමාලා සියලු දෙනාටම කරන අවවාදය තමයි රටේ වෙනස් වෙලා තියෙනවා නීතිය, රටේ වෙනස් වෙලා තියෙනවා සිතුම් පැතුම්, නායකයෝ වෙනස් වෙලා තියෙනවා, රටේ පාලන ක්‍රම වෙනස් වෙලා තියෙනවා. හරි මේ රට පාලනය කරන මිනිස්සුන්ගේ අද පක්ෂ ભેදයක් නැහැ. හරි සාධාරණත්වයේ මත වැඩ කරන්න ඕන කියලා තියෙනවා. විනිවිද භාවයක් තියෙන්න ඕන කියලා තියෙනවා. ඒක නිසා ඒ ක්‍රමයේ ඒ වැඩ පිළිවෙල අනුගමනය කරන්න සියලුම රජ නිලධාරී. මොකද මට බොහොම හිතේ අමාරුවක් තියෙනවා දිස්ත්‍රික් ලේකම්තුමා සාධාරණ ක්‍රමයක් කිව්වහම ඒ ක්‍රමයට විරුද්ධව කැරලි ගහන කණ්ඩායම මෙතන ඉන්නවා. එහෙම කොහොමද වෙන්නේ? මොකද යමුතු ක්‍රමය? මේ දුප්පත් පුංචි මිනිස්සුන්ට අපි කතා කරන්නේ කවුද කතා කරන්නේ? තමුන්නාදලා කතා කරනවා. ඒ මිනිස්සුන්ගේ වේදනාව අපි කතා කරගෙන ඉන්න ඕනේ. දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්තුමියව තාප්පෙට හේතු කළා. අපි සමෘද්ධි, අපි දිවිනගුම, අපි ස්ට්‍රයික් කරනවා. කළා බලන්න ඔය ස්ට්‍රයික් එක. කරන්න පුළුවන්ද කියලා? එහෙම කරන්න පුළුවන්ද? මම අනිතරත් කියන්නේ. එහෙම මේ චණ්ඩිකන් හිතේ තියාගෙන ඉන්නවා. සාධාරණත්වයෙන් අපි වැඩ කරමු. නීතියට වැඩ කරමු. විනිවිද භාවයෙන් වැඩ කරමු. ඉතිහාස කරපු වැරදි සාධාරණීකරණ කරන්න එපා. ඔබතුමාලා නායක වෙනම් කළමනාකරුවෝ නම් පල්ල නිලධාරීන්ට මේ මඟ පෙන්වන්න ඕන. බැරි නම් ඒවා සාධාරණීකරණ කරන්න එපා. අපි පල්ලෙහා මට්ටමට එක බලා ගන්නවා. ඔය කරේ හරි ක්‍රමෙ නෙමෙයි. බොහොම ස්තුතියි සියලු දෙනාට. බොහොම ස්තුතියි.